හරි අපි දැන් මේ ප්‍රශ්න දෙක දෙකනේ පොඩ කතා කර ඉන්නේ. හරි මේක පොඩි වීඩියෝ තියෙන විනාඩි 2යි 3යි ඔයාලා ඕන පොඩි කාලයක් වැය කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ පේපර්ස් වල තියෙන ගණන් ඒ වගේ ওই විදිහට හදන්න පුළුවන්. එහෙම පුරුදු වෙන්නේ. එහෙම පුරුදු නම් මේක දිගට පුරුද්දක් විදිහට කරගෙන යනකොට ඔයාලා ගොඩක් ගැටලු අර මනෝමයෙන් හදාගන්න හැකියාව වෙනවා. වැඩි කරන ඒවා බෙදන ඒවා ඔය හිතෙන් කරගන්න පුළුවන්. පොලේක ලියලම කරන්න ඕනේ නැහැනේ. අන් ඒකට මනස හදාගන්න. එහෙම හදාගත් දවසක ඔයාලට MCQ එකේ ඔය අඬන්න නැතුව සාමාන්‍ය 40 පන්නලා ගහගන්න පුළුවන් වෙනවා. හරි මේ වගේ ප්‍රශ්න 50ම එහෙම කිටියෙන් හදන්න බෑ. නමුත් ඒ තියෙන පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න 20ක් 25ක් බොහොම සරල දේවල් තියෙනවා. හරි ගණිතයත් එක්ක හරම බෑනේ තියෙන්නේ. හරි 7 වෙනි එක බලන්නකෝ ඔයාලා. 60ක ප්‍රවේගයෙන් වස්තුවක් චලිත වෙනවා. හොඳයි. එයා යමින් ඉන්නකොට යන්නේ 4ක මන්දනේ. එහෙනම් මන්දනෙන් කියන ඔන්න ප්‍රවේගය අඩු වෙනවා. හරිද? මන්දනයකටදී ප්‍රවේගය 40 දක්වා අඩු කරගන්න. හරිද? දැන් 60ක ප්‍රවේගයෙන් යනවා යා. මම ලියන්නේ නිකන් ඔයාලා හිතන්න ඕන එක 60ක ප්‍රවේගයෙන් යන එක්කෙනා ප්‍රවේගය 40 දක්වා අඩු කරගන්නවා. 40 දක්වා අඩු කරගන්න. හරි මේ අඩු කරගන්න අඩු කරගන්නේ 4යි ms න දෙක මන්දනයකින්. එහෙනම් ප්‍රවේගය කීයක් අඩු වෙනවද? 20කින් අඩු වෙනවා. හරි ප්‍රවේගය 20කින් අඩු වෙනවා. ඒතකොට ප්‍රවේගය 20කින් අඩු වෙන්නේ 4ක මන්දනයකටද? එහෙනම් ඔයාලා හොයාගන්න පුළුවන් කාලය. මනෝමයෙන් වෙන කාලය. හොඳේ. කාලය හොයාගන්න පුළුවන් කොහමද? 20 බෙදනවා 4යි. හරි 20 4න් බෙදුවාම එන කාලය. එහෙනම් ඒ 60 ප්‍රවේගය 40 දක්වා අඩු කරගන්න 4 අඩු වුණාම තප්පර 5ක් යනවා. ඔන්න කාලය තප්පර 5යි. හරි අහන්නේ එම කාලය තුළ විස්ථාපනය. දැන් 60 ඉඳලා 40 අඩු වුණේ. අන්න 60යි 40යි කියන්නේ මධ්‍යක ප්‍රවේගය හොයාගන්න. 60යි 40 එකතු කරා 100යි. 100 දෙකෙන් බෙදුවා 50යි. වැඩි කරා කාලය. කාලය තප්පර 5යි. 50 රප්පා කීයද? 250යි. හරි ඔය ක්‍රමේ ටිකක් ඔයාලා අමාරුයි මොකද ඔයාලා ලියලානේ හදන්නේ ලියන්න ඕනේ නැහැ. අය බලන්නකෝ 60ක ප්‍රවේගයෙන් යන වස්තුවක් 4ක මන්දනයෙන් ප්‍රවේගය 40 දක්වා අඩු කර ගන්නවා. විස්ථාපනය අහන්නේ. විස්ථාපනය හොයන්න නම් මධ්‍යක ප්‍රවේගය කාලයෙන් වැඩි කර ගන්න ඕනේ. මේකේ මධ්‍යක ප්‍රවේගය හොයා ගන්න පුළුවන්. 60යි 40 එකතු කරා 100යි දෙකෙන් බෙදුවා 50යි. කාලයනේ ඕනේ. එතකොට එයා ප්‍රවේගය 60 ඉඳලා 40 දක්වා 20කින් අඩු කරගත්තා. එතකොට 20කින් ප්‍රවේගය අඩු කරගත්තේ 4ක මන්දනයකටද? එහෙනම් 20 අඩු ප්‍රවේග අඩුවීම මන්දනයෙන් බෙදන්න. 20 4ෙන් බෙදුවම 5යි. එහෙනම් තප්පර 5ක් ගිහිලා තියෙනවා 60 ඉඳලා 40 දක්වා ප්‍රවේගය අඩු කරගන්න. හරි දැන් මොකද කරන්නේ? අර මධ්‍යක ප්‍රවේගය වැඩි කරන්න කාලය. 60යි 40යි 100යි දෙකෙන් බෙදුවම 50යි. හරි මෙතන කාලයනේ තප්පර 5යි 50 රප්පා 250යි. උත්තරේ එන්නේ 3. හරි සරලයි. නැත්නම් ඔයාලා මේ වගේ අනිවාර්යෙන් ඔයාලගේ ටර්ම් ටෙස්ට් වල යාන්ත්‍රික දරතේ ෆස්ට් ටර්ම් සෙකන්ඩ් ටර්ම් වල එනවා. 27 යට හරි වැදගත්. මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. මේක හරි වැදගත්. නැත්නම් MCQ හදන්න බෑ. ඔය ඔක්කොලම සමීකරණ ලියන්න ගියාම පේපර් එකේ ප්‍රශ්න 50න් 30ක් හදනකොට පැය දෙක ඉවර වෙනවා. හරි? අර හදන්න ඕන ප්‍රශ්න වල කාලේ මේ වගේ ඉතුරු කරගන්න. හරි? මේක මොනවාරි ගැටලු තියෙනවා නම් ඔයාලා කියන්න. මේක සම්බන්ධව ඔයාලා තියෙන අදහස් පොඩ්ඩක් පහලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට පොඩ්ඩක් මේක ගැන කියන්න. හරි? අපි එහෙම වැඩක් කරගෙන යම් ප්‍රශ්න කියන ඔයාලා මේක සාර්ථකව පරිහරණය කරනවා නම් මේ channel එක ඔයාලා බලනවා නම් දිගටම මේ ප්‍රශ්න නේද 510 දක්වා දිගටම අරගෙන යන්න පුළුවන් මම කොහොමද මේක කරනවා. හරි ඔයාලගේ උදව්වක් වෙයි. ඔයාලට උදව්වක් වෙයි විභාගෙට. එහෙනම් මේකෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්න. හරි ඊට පස්සේ බලන්න 8 වෙනි එක. 60ක ප්‍රවේගයෙන් සිරස් වියල ප්‍රක්ෂේපණය කළ වස්තුවක් උපරිමසට යාමට කාලය යනවා. දැන් වස්තුවක් ඉහළ ප්‍රක්ෂේපණය කරාමත් යන්නේ කොහොමද? ඒකාකාර මන්දනය. මොන මන්දනයද? ගුරුත්වජ මන්දනය. ඒක නියතයක් නේ අපිට යාලා ඒක කියන්නේ. මන්දනය 10යි. නේද? ඉහළට යන ගුරුත්වජ මන්දනය 10යි. ඒතර වස්තුව 60කින් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. මේකට සමීකරණ දාන්නේ අපි. නේද? උපරිමසට යන්නේ v වර්ග u වර්ග 2s දාන්නේ. මේ හිතන්නකෝ 60ක ප්‍රවේගය ප්‍රක්ෂේපණය කරනවා. උපරිමසට යනවා කියලා කියන්නේ උපරිමසේදී ප්‍රවේගය බිඳුවයි. හරිද? උපරිමසේදී ප්‍රවේගය බිඳුවයි. එතකොට 60කින් ප්‍රක්ෂේපණය කරාම මෙහා ප්‍රවේගය මොකද වෙන්නේ? 10 කියන එකේ තේරුම මන්දනය 10 කියන එකේ තේරුම මොකද්ද? තප්පරයක් ගියාම 50ක් වෙනවා ප්‍රවේගය. තව තප්පරයක් ගියාම 40ක් වෙනවා. 30ක් වෙනවා. 20ක් වෙනවා. 10ක් වෙනවා. බිඳුවක් වෙනවා. එහෙනම් 60 ප්‍රවේගයේ බිඳුවක් වෙන්න ගත වන කාලය කියන්නේ මේ 60 10න් බෙදුවා නම් හරි. මන්දනෙන් බෙදන්න. 60 10න් බෙදුවාම 60 නේ බිඳු 60යිනේ. 60 10න් බෙදුවා තප්පර 6යි යන්නේ. හරි වස්තුවක් 60කින් ප්‍රක්ෂේපණය කරාම උඩට යන්නේ උපරිමසට යන තප්පර 6ක් යනවා. වස්තුවක් 100කින් ප්‍රක්ෂේපණය කරොත් ඒ මොකද වෙන්නේ? 100 බිඳුවක් වෙන්න 100 තියෙනවා 10 කොටස් 10ක්. තප්පර 10ක් යනවා.
හරිද? 80කින් ප්‍රක්ෂේපණය කරොත් වස්තුවක් උපරිම උසට යන්න තප්පර 8ක් එනවා. ඔළුවේ තියාගන්න. ඕවා තියෙනකොට ගණන් අර සමීකරණ යන ට්‍රක් ගාලා බහුවර හැදුවා. ඒක සමීකරණයක අපිට ඕන වෙන්නේ නැහැ මේ හදපු ක්‍රම. එයාලා බලන්නෙත් නැහැනේ. හරි. එහෙනම් ඔන්න 60කින් ප්‍රක්ෂේපණය කරා උපරිම උසට තප්පර 6ක් ගන්න. උපරිම උස කියන්නේ දුරක්නේ. එහෙනම් මධ්‍ය ප්‍රවේගය කීයද? 60යි බිඳුවයි එකතු කරා. 60යි. දෙකෙන් බෙදුවා කීයද? 30යි. තප්පර කීයක් ගියාද? 6යි. 30 වැඩි කරා 6න් කීයද? 180යි. හරි. මේක අහන්නේ ඉස්සලා කාලේනේ. කාලේ තප්පර 6ක් කියන එක තියෙන උත්තරේ 4. 8 වෙනි ප්‍රශ්නේ. හරි කාලේ හෙව්වා. කාලේ කියන්නේ 60 බෙදීම 10යි. හරිද? ඒතර පහළට වැටෙන වස්තුවකත් එහෙමයි. දැන් නිශ්චලතාවයෙන් වස්තුවක අතෑරියාම පහළට වැටෙනකොට තප්පරයක් ගියාම ප්‍රවේගය 10ක් වෙනවා. තව තප්පරයක් ගියාම 20ක් වෙනවා. තව තප්පරයක් ගියාම 30ක් වෙනවා. ඔන්න ඔය ඒකාකාර මන්දනේ ඒකාකාර තොරණ කියන එකේ අදහස ඔළුවේ තියාගන්න. නැත්නම් අපි නිකාං හොය ගණන් හදලා වැඩක් නැහැ. එහෙනම් තප්පර 6යි. ඊට පස්සේ ආනවා ඉහත වස්තුව ගමන් කරන උපරිම උසාන. දැන් ලේසිනේ. මං කියන්නේ දුර හොයන ලේසිම ක්‍රමය තමයි මධ්‍යක ප්‍රවේගය කාලයෙන් වැඩි කරා. එතකොට මේක මධ්‍යක ප්‍රවේගය කියන්නේ 60යි බිඳුව එකතු කරාම 60යි දෙකෙන් බෙදුවාම 30යි කාලේ තප්පර 6යි 30ක් 6 180යි. මේක 4. ඔයාලා බලන්න පාස් පේපර්ස් වල මේ ප්‍රශ්න තියෙනවා. මම පාස් පේපර්ස් මෙතන කරන්නේ නැහැ. ඔයාලගේ පේසිරු පොත් හරි ඔය මොනවා හරි පාස් පේපර්ස් බුක්ස් තියෙනවා නම් අරගෙන බලන්නකො මේ පරවන ප්‍රශ්න වල මේ මෑත කාලෙත් අහලා තියෙනවා. වස්තුවක් හැටෙන් ප්‍රශ්නය කරනවා ඒ උපරිම උස. උත්තර පහක් දෙනවා. වාරි විභාග පේපර් වල තියෙනවා. අය ඔය බස්නාහිර පළාත් පේපර්ස් එහෙම වල කරනවා ඇතිනේ. මේ වගේ ප්‍රශ්න කොහොම කරන්නේ? ඒ ගොඩක් කාඩ ඔය ඩිස්ට්‍රික්ට් රෑන්ක් හරි අයිලන්ඩ් ඔය රෑන්කින් වල ළමයි ඔය හදන්නේ ඔය විදිහට හිතලා. අපි නැත්තම් සාම්ප්‍රදායික කොලයක් කරන් ලියලා කිරි ගහලා බහුවර්ණ කරන්නේ නැහැ. හරි ඒක රටාවක් නෙවෙයි. මේ විදිහට කරන්න බෑ. ඒක කාලයත් එක්ක ප්‍රශ්න නැති. හරිද? ඒතර ඔන්නවල අදහසක් එන්නේ නැති තොරණය මන්දන යටතේ ලබා ගන්න ප්‍රවේගයයි විස්ථාපන වෙනකොට ඔන්න ඔය දේවල් ටික ඔළුවේ තියාගන්න. හරි? ඒ අනුව බලන්න මේකෙන් බන්තරවම ප්‍රශ්න 8ක් කතා කරා. මූලික දේවල් වලට. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි ඊළඟ එකෙන් ඊළඟ දෙක කතා කරමු.